දිරණිය මගේ පොඩිත්තනේ ටිකක් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් එකතු කරන්න උනේ. රාජකාරීමය වශයෙන් ඊටාම කාර්යබහුල කාලයක් ගත කරපු නිසා. නමුත් මම දන්නවා මගේ පොඩිත්තෝ ගණිත ගැටළු දිගටම හදන්න ඇති. අද අපි කතා කරමු ඔයාලා මොනවා හරි සංඛ්‍යාවක් හිතේ තියාගෙන මේක මැජික් එකක්. ඔයාගේ යාළුවන්ගෙන් අහන්න පුළුවන්. හිතේ තියාගෙන ඒකට යම් යම් ගණිත කර්ම යොදලා එන උත්තරය කිව්වොත් ඔයාගේ යාළුවාට පුළුවන් ඔයා හිතපු සංඛ්‍යාව හොයාගන්න. කොහොමද කරන්නේ? ඒකට ඒ කරන ගණිත කර්ම ආපස්සට යනකොට මොකද්ද වෙන්නේ කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. අපි හිතමු මගේ පුතාලා සංඛ්‍යාවක් හිතලා තියෙනවා. සංඛ්‍යාවකට 18ක් එකතු කළා මොකක් හරි සංඛ්‍යාවක් ඔයා ගාව තියෙනවා. අපි දන්නේ නැහැ. ඒකට 18ක් එකතු කරලා 4ෙන් ගුණ කරලා ලැබෙන පිළිතුර 120 නම් අපෙන් අහනවා මේ සංඛ්‍යාව හරි ඉලක්කම හරි මොකද්ද කියලා. එහෙමනම් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ කරපු ගණිත කර්ම අනිත් පැත්තට ආපස්සට යනකොට මොකද්ද කරන්න කියලා දැනගෙන ඉන්න ඕනේ. එහෙමනම් අපි දන්නවා වැඩි කිරීමක් කරොත් ඒක බෙදීමකට ලක් වෙනවා අනිත් පැත්තට යනකොට. එහෙමනම් මෙතන තියෙන්නේ ගුණ කිරීම 4නේ. එහෙනම් ඉස්සරලම ඔයාලා කරන්න ඕනේ 120 4ෙන් බෙදනවා. 120 4ෙන් බෙදනවා. 4 වරක් 3යි 4 වරක් 0යි. එහෙනම් 30යි. ඊට පස්සේ තියෙනවා 18ක් එකතු කරා කියලා. එහෙනම් එකතු කිරීම ආපස්සට යනකොට අඩු කිරීමක් වෙන්නේ. එහෙමනම් 30න් අඩු කරනවා 18ක්. එතකොට කීයද පිළිතුර? 10න් 8ක් 2යි 2න් එකක් 1යි. එහෙනම් ඔයාලා හිතපු සංඛ්‍යාව තමයි 12. අපි බලමු අපිට 120 එනවද කියලා. 12ට 18ක් එකතු කරනවා. 8යි 2යි 10යි ඉතිරි 1යි 30යි. 30 ගුණ කරනවා 4ෙන්. ඊළඟ පියවරේ 4 වරක් 0යි 4 වරක් 3 12. එහෙනම් ඔන්න 120 ආවා. අපිට 120 ආවා. හරි නේද? එහෙනම් මගේ පුතාලා දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේ තියෙන ගණිත කර්ම ආපස්සට යනකොට ඒ ගණිත කර්මයේ ප්‍රතිවිරුද්ධය ආපස්සට සිදුවෙන වෙනස දැනගෙන ඉන්න ඕනේ අනිවාර්යෙන්ම. එහෙම නැති වුණොත් මේ සිතූ සංඛ්‍යාව මැජික් එකක් කරන්න බෑ. එහෙමනම් මම මෙන්න මෙතන කියන්නම් වැඩි කිරීම බෙදීමක් වෙනවා. ඒ වගේම බෙදීම වැඩි කිරීමක් වෙනවා. එකතු කිරීම අඩු කිරීමක් වෙනවා. අඩු කිරීම එකතු කිරීමක් වෙනවා. ඒ වගේම තව තියෙනවා ගණිත කර්ම. නමුත් මේ අවස්ථාවේ ඔයාලා මේ දෙක දැනගත්තාම ඇති. එකතු කිරීම අඩු කිරීම බෙදීම සහ ගුණ කිරීම. එහෙමනම් මගේ පුතාලට මේ මැජික් එක යාළුවොත් එක්ක නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට කරලා බලන්න පුළුවන්. හිතේ සංඛ්‍යාවක් තියාගෙන ඒකට යම් යම් ගණිත කර්මයන් කරලා පිළිතුරු කිව්වට පස්සේ යාළුවාට පුළුවන් වෙන්න ඕනේ ඔයා හිතපු සංඛ්‍යාව හොයන්න. ඉතින් මේකත් හරිම ආස හිතෙන ගැටලුවක් කරලා බලන්න හදලා බලන්න. මගේ පුතාලට ජයෙන් ජයම වෙයි.